ඉන්වෙස්ටිං YouTube channel එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ. මේ වීඩියෝ එකෙන් අපි බලමු උද්දාමනයේ අලුත්ම තත්ත්වය මොකද කියලා. මොකද උද්දාමනයේ වැඩි වෙන ට්‍රෙන්ඩ් එකක තමයි යන්නේ කෙනෙක් ගැන අපි කලිනුත් මෙන්ෂන් කරලා තිබ්බා. ඒතකොට ඒක තවදුරටත් තහවුරු වෙලා තියෙනවා. ඒතකොට මේ දකින්නේ ඔයගොල්ලෝ ලේටස්ට් ප්‍රෙස් රිලීස් එක මහ බැංකුවේ ජූනි 30. ඒතකොට මෙතන ජූනි මාසයේ උද්දාමනයේ මෙන්ෂන් කරලා තියෙනවා. year on year inflation එක තමයි අපි සාමාන්‍යයෙන් ගන්න. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මේ මාසයට සාපේක්ෂව ජූනි 2026 එහෙම නැත්නම් මේ අවුරුද්දේ ජූනි වෙනකොට තියෙන වෙනස් වීම තමයි බලන්න පුළුවන්. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ජූනි මාසයට සාපේක්ෂව මේ අවුරුද්දේ ජූනි මාසේ 6.8කින් මිල වැඩිවීමක් වෙලා තිනවා මේ ප්‍රයිස් බකට් එකේ ගත්තොත් එහෙම නැත්නම් මේ ෆුඩ් බාස්කට් එකේ ගත්තොත් එහෙම 6.8ක ප්‍රමාණයක් වැඩිලා තියෙනවා. ඒතර උද්දාමනේ ඉහළ ගිහලා තිනවා ඊටාම පැහැදිලිව. මේ ගත්තොත් එහෙම 5.5 තමයි තිබ්බේ. ඒතර ජූනි වෙනකොට 6.8 වෙනකන් ඉහළ ගිහලා තිනවා. ඒතර මේකත් ලොකුවටම බලපාලා තිනවා කියලා මහ බැංකුව මෙන්ෂන් කරලා තියෙන්නේ. මේ මැද පෙරදිග අර්බුදය සහ ඒ ආශ්‍රිතව ඇති වූ මිලිහෙළ යාම, ඒ වගේම එනර්ජි ප්‍රයිසස් වල බලපෑම. ඒතර මේක ආහාර පානවල මිල ඉහළ යන්න බලපාලා තියෙනවා. ඒතර ඒක මෙතනිනුත් අපිට බලන්න පුළුවන්. මේ ෆුඩ් කැටගරියෙන් තමයි ලොකුවට මිල ගිහලා තියෙන්නේ. ඒතර කෙසේ නමුත් උද්දාමනයේ ඉහළ ගිහලා තිනවා කියන පැහැදිලි අදහස අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තවදුරටත් මෙන්ෂන් කරලා තියෙනවා මහ බැංකුව මේ තියෙන මැද පෙරදිග තත්ත්වයේ තියෙන අවිනිශ්චිතභාවය නිසා විශේෂයෙන්ම මේ ඉන්ෆ්ලේෂන් අවුට්ලුක් එක ගත්තොත් එහෙම ලංකාවේ තියෙන උද්දමනකාරී තත්ත්වය ගත්තොත් එහෙම ඒකත් ඊටමත් ඉහළ තත්ත්වයක අවිනිශ්චිතතාවයකට ලක් වෙලා තියෙනවා කියන්න පුළුවන්. ඒතකොට ඒකත් ඒ අනුව ගොඩක් වෙලාට ලොකු ෆ්ලක්චුවේෂන්ස් වලට භාජනය වෙන්න පුළුවන් කියන අදහසක් තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම මෙන්න මේ එක්ස්ටර්නල් ෆැක්ටර්ස් නිසා මිඩල් ඊස්ට් ටෙන්ෂන් එක මේ මැද පෙරදිග තියෙන අර්බුදකාරී තත්ත්වයක් එක්ක ඒක ලංකාවට බලපාන ආකාරය අනුව. ඒතර මෙන්න මේ වගේ තත්ත්වයක් යටතේ තමයි අපි කතා කරන්නේ. මේ තියෙන එකේ data set එක මහ බැංකුව මෙන්ෂන් කරලා තියෙන මේ තියෙන 6.8 මේ තියෙන්නේ ගිය මාසේ මැයි මාසේ 5.5යි අප්‍රේල් මාසේ 5.2යි. ඒතර මේ සීරීස් එක බලද්දී ඔයගලන්ට පේනවා ඇති ජනවාරි ඉඳන් ගත්තොත් එහෙම 2026 1.6 ඉඳන් සැලකිය යුතු ඉහළ යාමක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම අප්‍රේල් මාසේ ගත්තොත් එහෙම මාර්තු වල ඉඳන් අප්‍රේල් වෙනකොට 3% විතර වගේ ප්‍රමාණයකින් ඉහළ ගිහලා තිනවා. ඊටත් වැඩි ප්‍රමාණයකින්. ඒකට තවදුරටත් ඉහළ ගිහලා තිනවා ජූනි වෙනකොට. ලොකු ජම්ප්ස් වලට ගිහලා තිනවා. ඒතර මේකත් එක්ක අපි බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට දැන් අපි කවුරු හරි කෙනෙක් FD දානවා නම් තියෙන රියල් රිටර්න්ස් අඩු වෙන්න පුළුවන් FD රේට්ස් වෙනස් වුණේ නැතුම. නමුත් අපි FD රේට්ස් වලත් අපි දකිනවා විශේෂයෙන්ම දැන් මේ දිගටම මාකට් එකේ තියෙන රේට්ස් අප් වෙගෙන යන ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. බැංකු සහ මූල්‍ය ආයතනවල ගත්තොත් එහෙම. ඒ වගේම මෙතන තවදුරටත් ඔයගලන්ට බලන්න පුළුවන් මහ බැංකුව විසින් මේ ප්‍රකාශයට පත් කරලා තියෙන කොමර්ෂල් බැංක් lending and deposit rates දෙපැත්තම දාලා තිනවා. ඒතර මෙතන දාලා තියෙනවා prime lending rate එක කොහොමද වැඩි වෙන්නේ කියලා. ඒ වගේම deposit rates average ගත්තොත් එහෙම වැඩි වෙන ට්‍රෙන්ඩ් එකත් අපිට බලා ගන්න පුළුවන්. ඒතකොට මෙතන අපි 2026 ජනවාරි වගේ ගත්තොත් එහෙම අපිට බලන්න පුළුවන් ඉන්නේ average prime lending rate එක ආසන්න වශයෙන් 8.8ක වගේ රේට් එකක් monthly ගත්තොත් එහෙම 9ක වගේ ප්‍රමාණයක්. නමුත් ඒක ඔයගලන්ට පේන්නේ දැන් මෙතන weekly latest ගත්තොත් එහෙම 2026 ජූනි 26 වගේ වෙනකොට අපිට බලා ගන්න පුළුවන් වෙනවා prime lending rate එක. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ණය දීමේ මේ prime lending rate එක කියන ගොඩක් වෙලාවට ඉහළ රේට් එකක් තියෙන කස්ටමර්ස්ලට හම්බෙන රේට් එක කියලා අපිට ගන්න පුළුවන්. මොකද prime lending rate එක කියන්නේ ඒක. ඒතකොට 10.39කට වගේ ඉහළ ගිහිල්ලා තියෙනවා අවුරුද්ද මුල තිබ්බ ලෙවල් එක ගත්තොත් එහෙම 8.88 ඉඳන්. ඒ වගේම ඩිපොසිට් සයිඩ් එක ගත්තොත් එහෙම ඒකත් අපිට බලන්න පුළුවන් ඇවරේජ් FD රේට් එක ගත්තොත් එහෙම අපි ජනවාරි මුල අපිට බලා ගන්න පුළුවන් වෙනවා ආසන්න වශයෙන් 8.42ක් වගේ ජනවාරි 30 තිබ්බ රේට් එක. ඒතර ඒක මැයි 29 වගේ වෙනකොට 8.66ට ගිහිල්ලා තියෙනවා. ඒතර මේ වගේ හැම පැත්තෙම රේට්ස් දෙපැත්තෙම ඩිපොසිට් සහ ලෙන්ඩින් දෙපැත්තෙම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ දැක්කොත් එහෙම බැංකු සහ මූල්‍ය ආයතන වල FD රේට්ස් උත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒතර මේකට තව කාරණයක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මේ මෑතකදී සිදුවෙච්ච පොලිසි රේට් රිවිෂන් එක. ඒතර 100%කින් වැඩි වුණා. ඒතර ඒ රිවිෂන් එකත් අනිවාර්යයෙන්ම මේ රේට්ස් අප් වෙන්න බලපාලා තියෙනවා කියන්න පුළුවන්. ඒතර මේකත් එක්ක ස්ටොක් මාකට් එකේ පොඩි නෙගටිව් ඉම්පැක්ට් එකක් තියෙනවා. ඒකත් තමයි ඔල්ටර්නේටිව් ඉන්වෙස්ට්මන්ට්ස් මේ විදියට මතුවෙන එක. අනිත් එක තමයි ඒතර ඒක ආශ්‍රයෙන් ගොඩක් වෙලාට තියෙන ෆන් ෆ්ලෝස් වෙන පැතිවලට ඇදලා යන්න පුළුවන් chance එකක් තියෙන නිසා. ඒතර මේ විදිහේ ටිකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මහ බැංකුවේ වෙබ්සයිට් එකත් එක්ක. ඔයගොල්ලොත් මේ වගේ වීඩියෝස් කැමති නම් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම investthinkonline.com වෙබ්සයිට් එකට ගියොත් අපි කතා කරලා තියෙන educational content ඔයගලන්ට භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා.
එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු.